දැක්කම පේරුම් ඇති මොකක්ද කරන්න යන්න කියලා. ඉතිං හැමෝටම මලවාතයක් වුණ රීඩිං වලට පොඩි ටිප්ස් ටිකක් දෙන්න තමයි යන්නේ. කියන්නේ ඔයාලා ප්‍රයොරිටයිස් කරන්න ඕනේ මොනවද, එතකොට වැඩිය වොරි වෙන්න ඕනේ නැත්තේ මොනවා ගැනද, අන්න ඒ වගේ පොඩි නිකන් ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දෙන්න තමයි මේක කරන්නේ. ඉතින් කවුරු හරි මේ වීඩියෝස් අලුතින්ම බලන්න එකතු වෙනවා නම් මේක PT කියන එක්සෑම් එක ගැන කරන වීඩියෝ සීරීස් එකක් channel එකට ගියොත් බලාගන්න පුළුවන් ඉතුරු වීඩියෝස් ටික මුලක ඉඳන්. ඉතින් subscribe කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මේ විදිහට වැටෙන හැම වීඩියෝ එකක්ම වැටෙද්දිම notification එක හරහා බලන්න. හරි. අපි කෙලින්ම ගියොත් breakdown එකට reading module එකේ. ඉතින් ඔය විදිහට තමා අපේ ලකුණු 90 හැදෙන්නේ. මේක 100%ක් හරි නොවෙන්න පුළුවන්. ඕක ඉතින් අර එක එක කට්ටිය කරපු පරීක්ෂණ වලින්, ඒ කියන්නේ APUNI language academy ඒ වගේ platforms වලින් කරපු එක එක පරීක්ෂණ වලින් ගත්ත නිකන් දලාගයක්. හැබැයි මේක 90ක් විතර වගේ හරි මේ විදිහට තමා reading module එකේදී ලකුණු බෙදලා යන්නේ. ඉතින් වැඩිම ලකුණු හම්බ වෙන ටික තමයි මම රතු පාටින් මාක් කරලා තියෙන්නේ. ඉතින් ওই ටිකට අපි ටිකක් කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. අනිත් ටික නම් ලොකුවට වොරි වෙන්න ඕනේ නැහැ. හැබැයි ඒ ටිකෙත් ලකුණු ටිකක් ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. හැබැයි ප්‍රධාන වශයෙන් මම කතා කරන්නම් රතු පාටින් මාක් කරලා තියෙන items ටික ගැන. ඉතින් fill in the blanks drop down ඉස්සර කිව්වේ කොහොමද fill in the blanks reading and writing කියලා. දැන් ඒක fill in the blanks drop down කියලා rename වෙලා තියෙනවා. ඉතින් මේකෙන් දැන් ලකුණු වෙන්නේ reading වලට විතරයි. ඉස්සර writing වලටත් portion එකක් ගියා. ඉතින් ඒවා හොඳ දේවල්. සහ ඔයාලගේ reading අර target score හැම එකකම වගේ අඩු කරලා තියෙනවා. ඉතින් ඔයාගේ target එක superior English උනත් ඔයාගේ reading score එක අර ඉස්සර වගේ 79 එහෙම නැහැ. දැන් හැම එකකම වගේ reading score එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා. ඒකින්ද අර ටාස්ක් එක හાર્ඩ් වුණා වගේම තමයි ලකුණු වලත් පොඩි flexibility එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි. ඊළඟට multiple choice multiple answers එච්චරම වැදගත් නැහැ. හැබැයි ලකුණු 5ක් විතර තියෙනවා. හැබැයි ඒක ගන්න දෙන effort එක වටිනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක ගැන පස්සේ කතා කරමු. රියෝඩ පැරග්‍රාෆ් ලකුණු 7යි. fill in the blanks අනිත් වැදගත්ම දේ drag and drop ලකුණු 17ක් තියෙනවා. multiple choice single answer ලකුණු 2යි. ඉතින් reading section එකෙන් ලකුණු වෙන්නේ ඔය ටික. ඉතින් reading section එකේ තියෙන සියලුම items ගත්තොත් ඒ වගේ reading වලට විතරයි ලකුණු වෙන්නේ. ඊට පස්සේ listening ගත්තොත් මොකද්ද highlight incorrect words තියෙනවා, highlight correct summary තියෙනවා. හරි. ඒ ටික ගත්තොත් ඒකේ වැදගත්ම part එක තියෙන්නේ highlight incorrect words වලට. ඉතින් මේක මාරම ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක්. ගෙදර ඉඳන් ගෙනියන ලකුණු වගේ ඔය highlight incorrect words කියන එක ඔය highlight incorrect words කියන එකෙත් ඒ component එක අපි practice කරන එකෙන් මාර වැදගත්කමක් තියෙනවා අපේ අනිත් activities වලට. මම ඒක ගැන චුට්ටක් නිකන් මතක් කරගෙන යන්නම් එතෙන්ට ආවට පස්සේ. ඊළඟට highlight correct summary ඒකෙත් ලකුණු 2ක් විතර එනවා. ඒක පොඩි item එකක්, වැඩි වැදගත් නැහැ. ඊළඟට writing section එකේ එන summarize written text ඔන්න ගෙඩි පිටින් ලකුණු 18ක් විතර තියෙනවා. ඉතින් මේකේ summarize written text දෙකක් එනවා. එකකින් ලකුණු 9 ගාන වගේ අපිට හම්බ වෙනවා reading වලට. ඉතින් මේකත් සරලවම කිව්වොත් ගෙදරින් ගෙනියන ලකුණු ප්‍රමාණයක්. හරි. වැදගත්ම දේ reading section එකේ reading part එකට දැන් අපිට හම්බ වෙන්නේ තප්පර 22ක් 23ක් වගේ තප්පර නෙවෙයි විනාඩි. ඉතින් ඕක අපි මැනේජ් කරගන්න ඕනේ ප්‍රශ්න 15ක් 16ක් අතරේ. ප්‍රශ්න ගාන නම් ලොකුවට වෙනස් වෙලා නැහැ ඉස්සර තිබ්බ ප්‍රමාණයත් එක්ක. හැබැයි වෙලාව සැලකිය යුතු ප්‍රමාණයකින් විනාඩි 3කින් 4කින් වගේ අඩු කරලා තියෙනවා. ඉතින් අපි ඒකට අනුව අපේ ප්ලෑන් එක හදා ගන්න ඕනේ. ඉතින් reading task වල time allocation එක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අපිට reading section එකේ ඔයගොල්ලෝ දන්නවා task 5ක් තියෙනවා.
ඉතින් ඒක වැදගත්ම දේ fill in the blanks drop down එකයි fill in the blanks drag and drop එකයි. හරි. එතකොට fill in the blanks එකේ drop down එකේ ප්‍රශ්න 6ක් ආවොත් ඔයාලට fill in the blanks drag and drop ප්‍රශ්න ඉන්නේ 4යි. අර ඒ වගේ අර දෙක ගැළපිලා යන්න තමයි එන්නේ. ඒ කියන්නේ අන්තිමට ටයිම් එක ලස්සනට ප්‍රශ්න ටික අතර බෙදලා යන්න තමයි එන්නේ. ඉතින් fill in the blanks drop down එකට විනාඩි 2ක් විතර තියාගන්න එක ප්‍රශ්නයකට ඊළඟට multiple choice multiple answers ඒක ඉතින් කරන්න තප්පර 30 නම් කරන්න බෑ ඇත්තට මේක ප්‍රශ්නයක්. හරි. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. මම නම් ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ ඒක මොකක් හරි උඩින් බල්ලෙන් කියවලා මොකක් හරි උත්තරයක් අහලා යන්න කියන එක. හරි. මොකද ඒකට ඔට්ටු වෙන වෙලාව අපිට මාර වටිනවා fill in the blanks drag and drop එකට. හරි. ඊළඟ රියෝඩ පැරග්‍රාෆ් එකට අනිවාර්යෙන් විනාඩි 1කමාරක් දෙකක් අතර ප්‍රමාණයක් ගන්න එක ප්‍රශ්නයකට. ඊට fill in the blanks drag and drop එක ගත්තොත් ප්‍රශ්න 4ත් 5ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒකෙත් විනාඩි 2ක් ගත්තර කමක් නැහැ ඒක ප්‍රශ්නයකට. මොකද මාරම වැදගත් එන ලකුණු කන්දරාවට සාමාන්‍ය එක වචනයක් කියන්නේ එක ලකුණක් වගේ. ඉතින් ඒකින්ද හොඳට PV සිහියෙන් ඉඳගෙන ටයිම් එක මැනේජ් කරගන්න multiple choice single answers දෙකක් හෝ තුනක් එනවා. ඒකින්ද හැම වෙලේම අර දකුණු අත පැත්තේ උඩ වැටෙනවා ළමයි ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ගානයි වෙලාවයි. හරි. ඔයා ඉන්න ටාස්ක් එක අනුව පොඩ්ඩක් අර PV සිහියට ඇවිල්ලා බලන්න තව කොච්චර වෙලාවමට තියෙනවද තව මොන ප්‍රශ්නද මට කම්ප්ලීට් කරන්න තියෙනවා. ඕක මොක් ටෙස්ට් කරනකොට හරි AP Uni එකේ මොක් ටෙස්ට් කරනකොට ඕක මාර විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකයි මං හැම දරුවෙකුටම කියන්නේ රියල් එක්සෑම් එකට යන්න කලින් මොක් ටෙස්ට් 10ක්වත් කරලා යන්න කියලා. මොකද මේ ප්‍රැක්ටිස් එක ඔයාලට සිංගල් අයිටම්ස් කරලා ගන්න බෑ. හරි. ඒකෙන්ද ටයිම් මැනේජ්මන්ට් එක කියන එක මාරම වැදගත්. ඉතින් ওই විදිහට තමයි ටයිම් එක ඔයා මැනේජ් කරගන්න ඕනේ. රීඩින් සෙක්ෂන් එක ඇතුලේ ප්‍රශ්න මගේ අරින්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න. හරි. කවුරු හරි ඇත්තටම ස්ට්‍රගල් කරනවා නම් රීඩින් හරි ස්පීකින් හරි ලිස්නින් හරි රයිටින් හරි ඉතින් මගේ සෙල්ෆ් ලර්නින් පැකේජ් එක තියෙනවා හැමදාම ඔයගොල්ලෝ වෙනුවෙන් ඔයගොල්ලන්ව ගොඩ දාන්න. ඉතින් මේක දැන් අවුරුදු 3ක් විතර තිස්සේ කරගෙන යන වැඩක්. ඉතින් හැම වීඩියෝ එකක්ම අප්ඩේට් වෙනවා මේ අගෝස්තු 7 වෙච්ච අප්ඩේට් එකත් එක්ක සහ ඕනේ තරම් දරුවෝ ඉන්නවා මැක්සිමම් ලකුණු ගත්තු 94ක් ගත්ත ළමයි ඉන්නවා. ඒ කියන්නේ කිසිම බයක් නැතුව ඔයාලට මේ ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ටාගට් එක 36ද 50ද 55ද 67ද 85ද අදාළ නැහැ. ඒ කියන්නේ මේ තියෙන ටෙම්ප්ලේට්ස් ඔක්කොගෙම ඔයාලට 90ම ගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් තියෙන්නේ. ඉතින් කවුරු හරි ඉන්ට්‍රස් නම් ඒ කියන්නේ ඔයා එක්සෑම් එක දෙතුන් පාරක් කරලා හරි අමාරු වෙట్లా නම් ඉන්නේ. ඒ කියන්නේ මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනේ නම් සහ ඔයා තනියම කරද්දී ඔයාට AP Uni එකේ තේරෙනවා නම් මගේ ටාගට් ස්කෝර් එකට නෑ කියලා ටක් ගාලා මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඔයාට අනිත් පැත්තට රිප්ලයි කරනවා පැයක් දෙකක් ඇතුලේ අනිවාර්යෙන්. මොකද ලංකාවේ ඕස්ට්‍රේලියාවේ ටයිම් ගැප් එකේ හින්දා මට සමහර විට ඒ වෙලෙම ඔයාට රිප්ලයි කරගන්න බැරි වෙයි. ඔය ඕස්ට්‍රේලියාවේ හරි නිව්සීලන්ත වල හරි ඉන්න දරුවෙක් නම් මට අනිත් පැත්තට ටක් ගාලා රිප්ලයි කරන්න පුළුවන්. අපි එකම ටයිම් සෝන් එකේ ඉන්න හින්දා. ඉතින් මම පෙන්නන්නම් මං හැමදාම රිසල්ට්ස් පෙන්නනවා. ඉතින් දරුවන්ගේ මොකක්ද විශ්වාසය වැඩි වෙන්න තමයි පෙන්වන්නේ. මොකද මේක තාමත් මේ ලෝකේ තියෙන ලේසිම ඉංග්‍රීසි එක්සෑම් එක. කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මේක ගොඩ දාන්න පුළුවන් හරි ට්‍රික්ස් ඇන්ඩ් ටෙම්ප්ලේට්ස් එක තියෙනවා නම්. ඉතින් මගේ කලින් දාපු වීඩියෝස් වල හරි ඔයා දැන් මේ බලන වීඩියෝ එකේ හරි පළවෙනි කමෙන්ට් එකට ඔයා ගියොත් මම පෙක් කරලා තියෙනවා මගේ ළමයින්ගේ රිසල්ට් ෂීට්ස්. ඉතින් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් මේ දරුවෝ කොහොමද තමන්ගේ ජීවිත වෙනස් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් දෙතුන් පාරක් කරපු අය අන්තිමට මාව හම්බ වෙලා වැඩේ එකපාරම ගොඩ දා ගන්නවා. ඉතින් හරි සතුටුයි මේවා දකින්න. ඉතින් මං කිව්වා වගේ 94ක් ගත දරුවෙක් හම්බ වුණා මේ අගෝස්තු 7 අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් හැම ආකාරයකම රිසල්ට්ස් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 58ද 60ද 90ද හරි. ඒකයි මං කියන්නේ කොහේ හරි ඔයා ක්ලාස් එකකට යනවා නම් ඔයා කයින් හරි ටෙම්ප්ලේට්ස් ගන්නවා නම් අනිවාර්යෙන් ඒවා ඔප්පු කරලා තියෙන්න ඕනේ. දැන් මේ අලුත් අප්ඩේට් එක ලකුණු ගන්න පුළුවන් ඒවා විදිහට. ඉතින් ඔයාලා මේ දකුණු පැත්තට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ WhatsApp chats වල මම දාලා තියෙනවා ස්ක්‍රීන්ෂොට්ස්. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ හරි මේක තාමත් තනියම කරන්න පුළුවන් එක්සෑම් එකක්. ඒක කවුරු කොහොම මොනවා කිව්වත් ඔයාගේ
ඉංග්ලිෂ් නොලෙජ් එක යම් කිසි ඇවරේජ් ලෙවල් එකක තියෙනවා නම් ඔයාලට මේක තනියම ටැකල් කරන්න පුළුවන්. හැබැයි ඔයාට තේරෙනවා නම් මේක තනියම කරගන්න බෑ පොඩි උදව්වක් ඕනේ කියලා. ඒකට දෙපාරක් හිතන්න එපා. මොකද ඔයාගේ වටින කාලය හරි සහ ඔයා එක්සෑම් එකට යට කරන මුදල හරි ඒකට සාධාරණයක් කරගන්න නම් ඔයා ගිහිල්ලා ඔයාගේ හොඳම ගේම් එක ප්ලේ කරන්න ඕනේ එතන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පහුගිය ටිකේ එක්සෑම් බුකින්ග්ස් වලත් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ ඔයා කරගන්න එක එකපාරටම කරගන්න එක මාරම වැදගත් දෙයක් වෙලා තියෙනවා දැන් මේ සිද්ධ වෙන දේවල් එක්ක. ඉතින් හැමෝටම ආයෙත් ආදරෙන් ආරාධනා කරනවා කවුරු හරි වැඩේ ගොඩ දාගන්න සීන් එකේ ඉන්නවා හරිද ගන්න ෆෝන් එක WhatsApp එකට ගිහිල්ලා දාන්න මෙසේජ් එක මම රිප්ලයි කරන්නම් මගේ පැකේජ් එකත් එක්ක. හරි අපි ඉදිරියට යන්. ඉතින් fill in the blanks එකේ හරි මේ type දෙකටම අදාළව තමා මේ instructions ටික දෙන්න තියෙන්නේ. පුළුවන් නම් try කරන්න මේකේ පැසේජ් එක චුට්ටක් හරි කියවන ගමන් තේරුම් ගන්න. හරි වැදගත්ම දේ තමයි හිස් තැනට දෙපැත්තේ තියෙන ටෙන්ස් එක අඳුර ගන්න ඕනේ. කියන්නේ past tense ද present tense ද present perfect ද අන්න එහෙම කියන ඒක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරි ඒ කියන්නේ සමහර වෙලාවට අපිට එහෙම ටෙන්ස් එක අඳුරගත්තොත් හරි ලේසි වෙයි drag and drop වල එහෙම හරිම පහසුයි ටෙන්ස් එක අඳුරගෙන එක්ක එතෙන්ට verb එකක්ද හරි noun එකක්ද adjective එකක්ද adverb එකක්ද මොකක්ද එන්නේ කියන එක ඔයා අඳුරගත්තොත් හරි පහසුයි ඒ ප්‍රශ්නේ ටැකල් කරන්න. සහ ඔයාගේ අර දැන් drop down එක ගත්තොත් උත්තර 4ක් එනවා. ඒ උත්තර 4න් උත්තර 2කට විතර ඔයාගේ අර කණාගහන එක හරි නැරෝ කරගන්න පුළුවන්. එතකොට ඔයා 50-50 chance එකකින් තමයි උත්තරේ ගහන්නේ. ඉතින් මේවා ගැනත් self learning package එකේ ගොඩක් කතා කරනවා. reading වලටත් වෙනම separate videos තියෙනවා. ඊළඟට eliminate correct options using meaning, sentence flow and grammar rules. හරි. ඒකම තමයි මම කලිනුත් කිව්වේ. අර පුළුවන් තරම් try කරන්න එන්නෙම නැති උත්තර ටික අයින් කරලා දාලා නිකන් අර ළඟින් යන උත්තර මොන හරි තියෙනවා නම් ඒ ටික narrow down කරගත්තට පස්සේ ඒ දෙක අතර තෝරලා ගහන්න. එතකොට වගේ හරියෑමේ සම්භාවිතාවය සෑහෙන්න ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා. මොකද උත්තර 4න් එකක් නම් ඔයා ගන්නේ 125යි වගේ accuracy එක. හැබැයි උත්තර 2කට වගේ ඔයා narrow down කරගත්තොත් ඔයා 150කින් තමයි උත්තරයකට ගහන්න. ඉතින් 125ට වඩා 150 කියන්නේ දෙගුණයක් හොඳ මොකක්ද accuracy එකක්. ඉතින් ඒකින්ද ඒ narrow down කරගන්න බෑ. අනිවාර්යෙන් උත්තර දෙකක් ඔයාලට ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. අර ඔය කියන කරුණු ටික පොඩ්ඩක් තේරුම් ගත්තොත්. හරි. අනිත් එක තමයි stay calm and focus. කුඩ අය වෙලාව යනවට බයේ දඩ බඩ ගාලා ගහගෙන යනවා. හරි. ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අර කලින් කිව්වා වගේ විනාඩි 2ක් ඔයා allocate කරනවා නම් ඒකට ඒ විනාඩි 2 හොඳට බලන්න. හරි. ඒ කියන්නේ rush එකේ යන්න එපා. ඒ කියන්නේ කොච්චර අමාරු paragraph එකක් තිබ්බත් ඒකේ එක හිස් තැනක් හරි ලේසි වෙන්න පුළුවන්. හරි. ඒකින්ද ඒ අදාළ විනාඩි 2 ඒ ප්‍රශ්නෙට දීලා හිස් තැනින් හිස් තැනට ගිහිල්ලා පරිස්සමට බලන්න මේකේ එකක් හරි ගොඩ දාගන්න පුළුවන්ද මගේ තියෙන දැනුමින් කියලා. හරි. අනිත් එක avoid confusion. වැදගත්ම දේ. හරි. hurrying can make you forget even the answers you already know. මේක හැමෝටම වෙන දෙයක්. හරිද? ඒ කියන්නේ ඔයාගේ ඉංග්‍රීසි knowledge එක average වුණත්, ඔයාගේ ඉංග්‍රීසි knowledge එක ඉතාලම හොඳ මට්ටමක තිබ්බත් මේ ටයිම් එක එක්ක එන ප්‍රෙෂර් එකත් එක්ක ඔයාට මාර විදිහට දේවල් අමතක වෙන්න පුළුවන්. කන්ෆියුෂන් එකක් එන්න පුළුවන්. ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න. ඔයා දැන් මොක් ටෙස්ට් එකක් එහෙම කරාට පස්සේ ආයෙ පොඩ්ඩක් ගිහිල්ලා රිවිව් කරලා බලන්න. හරි. සමහර වෙලාවට හරි උත්තරේ දැක්කම අයියෝ මේ මොන මෝඩ වැඩක්ද මම කරලා තියෙන්නේ කියලා ඔයාටම හිතේ. හරි. ඒකින්ද අර දැන් එක්සෑම්ස් කරනවා වගේම තමයි මොක් ටෙස්ට් කරාට පස්සේ ඔයාම ගිහිල්ලා ආයෙ ඒව දිහා තව පාරක් බලන්න. බලන්න හිතන එකක් නෑ. ලකුණු අඩු නම් බලන්න හිතන එකක් නෑ. ඔයාගේ ටාගට් ස්කෝර් එක 50 නම් රීඩින් තියෙන නිකන් 42 43 නම් බලන්න හිතන එකක් නෑ. ඒ වුණාට ඔයා බැලුවොත් තමයි ඊළඟ පාර ඔයාට ලකුණු 4ක් 5ක් හරි වැඩි වෙන්නේ. හරි. මා විශ්වාස කරන්න එහෙම කරපු ළමයි තමයි මේක ගොඩ දාගන්නේ. හරි. ඊළඟ දේ තමයි රියෝඩ පැරග්‍රාෆ්. හරි. මේකත් ඉතා වැදගත් දෙයක්. ඉතින් මේක අනිවාර්යෙන් තේරුම් ගන්න එක අනිවාර්යයි. හරි. ඒ කියන්නේ වාක්‍ය 4ක් දීලා තියෙනවා නම් අපිට මේ වාක්‍ය 4 පිළිවෙලට හරි ගස්සන්න නම් තේරුම් ගන්න ඕනේ. යම් කිසි මට්ටමකට හරි තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ 100% මේක තේරුම් ගන්න ඕනේ කියලා. හැබැයි අර ඒකේ ගලා යාම ගැන අයිඩියා එකක් ගන්න අනිවාර්යෙන් දල වශයෙන් හරි තේරුම් ගන්න ඕනේ. සහ
ඕකේ තව තව පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා වචන වලින් අල්ලගන්න පුළුවන් විදිහක්. ඉතින් ඒකත් මම කියන්නේ self learning package එකේ වෙනම වීඩියෝ එකක් තියෙනවා මේකටත්. හරි ඊළඟට what the passage is talking about. හරි understand the context what the passage is talking about. මොකද්ද මේක ඇතුලේ තියෙන කතන්දරේ. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඊට identify the sequence of events. ඒ කියන්නේ අපි මේකෙන් මේකට මේ දෙක ළඟ මේ දෙක ළඟ අන්න එහෙම අර කපල් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ කපල් වලිනුත් අර කපල් සීක්වන්ස් එක හදා ගන්නත් පුළුවන්. හරි ඔක දිග මාතෘකාවක්. ඉතින් නැවතත් කියනවා දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍ය නම් self learning package එක තියෙනවා කතා කරලා ගන්න. හරි look for what happens first next and last. හරි ඕක කියන තරම් ලේසි නෑ. ඔයාලත් දන්නවා මාත් දන්නවා ඒක. හරි කියන තරම් ලේසි නෑ. හැබැයි අර පොටක් පාදගත්තොත් එක තැනකින් එතනින්ද ඕක ටැකල් කරගෙන යන්න පුළුවන්. හරි create logical pairs, match sentences or paragraphs that clearly connect. හරි ඔය කපල් හදන එක තමයි ඕකේ තනිකරම තියරි එක රීයෝඩ පැරග්‍රාෆ් එක ඒක කරගත්තොත් ඔයාලට මේක easily ගොඩ දා ගන්න පුළුවන්. හරි ඊළඟට multiple choice multiple answers සහ multiple choice single answers. හරි read the question first then look the answers based only on the question. හරි සමහරු කරන දෙයක් තමයි ඒ කියන්නේ මේක මම කියන්නේ නැහැ ප්‍රශ්න කියවලා පැරග්‍රාෆ් එක කියවන්න කියලා. හරි එතකොට ඔයාලට හැමතැනම උත්තර පේන්න ගන්නවා. හරි ඒක ඕන කෙනෙකුට වෙන දෙයක්. ඒක හින්දා ඉස්සෙල්ලාම පැරග්‍රාෆ් එක කියවලා පස්සේ ප්‍රශ්න වලට ආවනම් සෑහෙන්න හොඳයි. මොකද ඔයාගේ ඔළුව කරප්ට් වෙනවා ඔයා අර ප්‍රශ්න ටික කියවලා උත්තර ටික කියවුවොත්. හරි එතකොට ඔයාලට හිතෙනවා ඒ උත්තර හතරම හරි කියලා. හැබැයි ඔයා පැරග්‍රාෆ් එක කියවලා නම් එන්නේ මේකට. එතකොට ඔයාට නිකම්ම අර උත්තර ටික ෆිල්ටර් වෙලා පේනවා. හැබැයි මේක මම නැවතත් කියනවා කරනවා නම් හරි පරිස්සමින්. මොකද ඔයාට අන්තිමට තියෙන ප්‍රශ්න වලට වෙලාව අඩු වෙන්න පුළුවන්. මොකද මේකේ ලකුණු 5ක් වගේ ගන්න ගිහලා ඔයා ලකුණු කීයක්ද 10ක් වගේ නැති කරගන්න පුළුවන්. රීඩින් එකේ අර drag and drop එකේ එක ප්‍රශ්නයක් හරි මගේ අරුණා. හරි ඊළඟට do not read the whole passage, many options look correct and can confuse you. හරි දැන් ඕක දැන් මං කලින් කියපු කතාවත් එක්ක නිකන් contradiction වගේනේ මේක. do not read the whole passage. හරි දැන් මං කලින් කිව්වා තනිකර passage එක කියවන්න. හැබැයි දෙවෙනි එකේදී කියනවා do not read the whole passage කියලා. හරි එහෙම කියන්නේ මොකද ඕකෙත් අර skimming කියලා කියන්නේ. හරි ඒ කියන්නේ අපි උඩින් තමයි කියවගෙන යන්නේ. හරි එතකොට අපි ප්‍රශ්නේ බලලා උත්තර ටික බලනකොට අපිට ටක් ගාලා ඒක link back කරන්න පුළුවන් අර උඩින් කියවගෙන කියපු තැනට. ඒක ඔයා ප්‍රැක්ටිස් එකෙන් කරන්න ඕනේ දෙයක්. මම නැවතත් කියනවා ඔයාගේ ටාගට් එක 58 වගේ නම්. හරි එහෙම නැත්තම් 65 වුණත් හරි මේකට ලොකුට වෙලාවක් වෙන් කරන්න එපා. සීගහලා නෙක්ස් කරා නම් අර හරියන්න තියෙන සම්භාවිතාවය හරි තියෙනවා. හරි කියන්නේ එක උත්තරයකට වඩා ඔයා ගැහුවොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ කණා ගහනවා කියමුකෝ. කණා ගහනකොට ඔයා එක උත්තරයකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. එතකොට ඔයා එකක් වැරදි එකක් ගහලා එකක් හරි එකක් ගහුවොත් මොකද වෙන්නේ? අර වැරදි උත්තරේට ඍණ ලකුණක් වෙලා අර හරියට ගහපු එකත් වැරදි කියලා වැටෙනවා. ඒනට මල්ටිපල් choice මල්ටිපල් කියලා තිබ්බට ගහන්න එපා එක උත්තරයකට වැඩිය නම්. හරි ගහන්න එපා එක උත්තරයකට වැඩිය. ගොඩක් වෙලාවට එක උත්තරයකම රැඳිලා ඉන්න බලන්න. දෙවෙනි උත්තරයක් නම් ගහන්න යන්න මෙපා. අමාරුවෙන් අර හොයාගත්ත උත්තරෙත් සමහර විට කැන්සල් අවුට් වෙලා යන්න පුළුවන්. හරි මොකද not sure උත්තරයක් අපි ගහුවොත් මොකද වෙන්නේ? අර හරියට ගහපු එකත් කැපිලා යන්න ඉඩ තියෙනවා. ඒකින්ද එක උත්තරයකම රැඳිලා ඉන්න බලන්න. හැබැයි ඉන් සමරි කතා කරොත් මං කියන්නේ හරි not sure ඒවා ගහන්න එපා. හරි ඒ කියන්නේ අර ඕනෙම නම් නිකන් අර තව උත්තරයක් ගහන්න නිකන් ඔයාගේ දිව අග වගේ තියෙනවා නම් එන සරල පැරග්‍රාෆ් එකක් නම් තියෙන්නේ දෙවෙනි උත්තරේ ගහුවට කමක් නැහැ. හැබැයි මං දැඩිසේ කියන්නේ එක උත්තරයක් විතරක් ගහන්න කියලා මල්ටිපල් choice මල්ටිපල් answers වල ප්‍රශ්න දෙකක් හෝ තුනක් එන හින්දා හරි එතකොට හරි ගියොත් එක ලකුණයි වැරදුනොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකක් ගහුවොත් කවදාවත් මොකද දෙකම හරියයි කියලා හිතන්න අමාරුයි. මොකද ප්‍රශ්න 5කින් විතර answers 5කින් විතර දෙකක් ගහුවට පස්සේ ඒ දෙක හරියන්න තියෙන සම්භාවිතාවය ඔයගොල්ලෝ මැච් කරපු කෙනින් නම් දන්නවා. හරි ඒ කියනවා කනා ගහනවා නම් කවදාවත් දෙකක් ගහන්න එපා. එකම එක උත්තරයක් විතරක්ම ගහන්න. ඒක අවසාන තීරණේ විදිහට මතක තියාගන්න. මල්ටිපල් choice මල්ටිපල් වලට එක උත්තරයක් විතරක් ගහන්න. හරි ඊළඟට වැදගත්ම item දෙකක් තවත්. හරි highlight incorrect words තියෙනවා.
සමරයිස් රිටන් ටෙක්ස් තියෙනවා. හරි. highlight incorrect words ගත්තොත් මේකෙදි ප්‍රධානම දේ තමයි ඔයා පුළුවන් තරම් ඔයාගේ කන් වලට ප්‍රයොරිටි එක දෙන්න ඕනේ, ඇස් වලට නෙමෙයි. හරි. ඇහෙන දේ තමයි මෙතෙන්දි මාරම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දකින දේට වඩා කනින්නේ මේක ලිස්නින් සෙක්ෂන් එකගෙන කොහොමත් තියෙන්නේ. හරි. ලිස්නින් සෙක්ෂන් එක තියෙන හැබැයි අපේ ඇහැයි කනයි ලස්සන්ට සිංක් වෙන්න ඕනේ මෙතෙන්දි. හරි. ඇහෙන දේ වැරදියට පේනවා නම් ඒක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් හරිම සංයමයෙන් මේක අහන් ඉන්න ඕනේ සහ කනට ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. කනෙන් දෙනවා නම් ඔයාලට සිග්නල් එක මේක වැරදි කියලා ඒක සිලෙක්ට් වෙන්න ඕනේ. හැබැයි ඇහෙන් කියන දේ ඒ වෙලාවට පිළිගන්න එපා. ඔයාලට කනට හිච්ච දේ තමයි හරියටම හරි සහ පුළුවන් තරම් ඒ කන සහ ඇහැ මාර විදිහට සිංක් කරන්න ඕනේ ඔයාලා. හරි. සිංක් කරනවා කියන්නේ අර එකට ගමන් කරවන්න ඕනේ. සහ ඔයාගේ මවුස් පොයින්ටර් එකත් ඒත් එක්කම යන්න ඕනේ පැසේජ් එකේ. මොකද ඒක වෙනම ඔයා වෙන පැත්තක තියාගෙන ඉඳලා එකපාරට ඇදලා ක්ලික් කරන්න ගියොත් ඔය කන්සන්ට්‍රේෂන් එක කැඩෙනවා. ඒකින්ද හරි පරිස්සමෙන් highlight incorrect words කියන්නේ ලකුණු ගොඩාක් ගන්න පුළුවන්. හරිම සරල මාරම ලේසි ටාස්ක් එකක්. ඉතින් ඒකයි මං කිව්වේ ගෙදරින් ගෙනියන ලකුණු කියලා. පුළුවන් තරම් try කරන්න මේකේ maximum ලකුණු ගන්න. ගෙදරදී වුණත් මේක කොච්චර ප්‍රැක්ටිස් කරත් මං එපා කියන්නේ නැහැ. මොකද ඔය කනට ඇහෙන ගමන් වචන පේන හින්දා ඔයාගේ read aloud skill එක, repeat sentence skill එක, හරි write from dictation skill එක මාර විදිහට වැඩි වෙනවා. මොකද ඔයා අහන ගමන් මේක නිකන් අර ෆිල්ම් එකක් බලනවා වගේනේ. ඔයා subtitles දාගෙන ෆිල්ම් එකක් බලනවා. ඒකින්ද මේක මාරම වැදගත් කම්පොනන්ට් එකක්. ඔයාට ටිකක් වැඩිපුර කරා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ වගේ දෙයකට ප්‍රයොරිටි දුන්නා කියලා. හරි. If you're not sure about a word, do not click it. හරි. ඔයාට වචනයක් ෂුවර් නැත්තම් හරි. ඔයාට කනට ඇහිච්ච එක ෂුවර් නෑ. මේක වැරදිද දන්නේ නැහැ. එහෙම ඩවුට් එකක් තියෙනවා නම් කවදාවත් ඒ වචනේ සිලෙක්ට් කරන්න එපා. මොකද මේකෙත් මයිනස් මාක්ස් එන හින්දා ඔයා අමාරුවෙන් අර ගහපු වචනයක් ඔයා අර ෂුවර් නැතුව ගහන වචනයකට කැපිලා යන්න පුළුවන් හින්දා. හරි. වැඩිපුර ගන්න ලකුණකට වඩා අරගෙන තියෙන ලකුණක් නැති කරගන්න එක හරිම භයානකයි මේ highlight incorrect words කියන section එකේදී. හරි. ඒක මතක තියාගන්න. ඊට summarize written text ගත්තොත් පුළුවන් තරම් වචන 40ත් 60ත් අතර වගේ රැඳිලා ඉන්න බලන්න. මොකද මේකේ අපර් ලිමිට් එක තියෙන්නේ වචන 75 වගේ එච්චර යන්න එපා. සාමාන්‍යයෙන් 40ක් 60ක් ලිව්වම හොඳටම ඇති. 65 70ට ගියත් කමක් නැහැ. හැබැයි මං කියන්නේ 40 60 කියන්නේ නිකන් අර ස්වීට් ස්පොට් එක වගේ. හරි. ඔය දෙක අතර ඉන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 2 or 3 more important sentences ගන්න. හරි. ඊට වැඩිය නම් ගන්න යන්න එපා. ඒක ලින්ක් කරන එක එතනින් එහාට වෙනම ප්‍රශ්නයක් වෙනවා. සහ හොඳ ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න මේකට. ඉස්සර වගේ අර වාක්‍ය දෙකක් නිකන් හෙන ගැහුවා වගේ ලින්ක් කරන්න එපා. ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න. ඉතින් නැවතත් කියනවා self learning package එකේ ඔයාලට හැම ටෙම්ප්ලේට් එකක්ම දෙනවා. ඒක summarize written text එක, summarize spoken text එක, describe image, retell lecture. ඉතින් ඒක වීඩියෝ පැහැදිලි කිරීමක් එක්ක යන්නේ. ඉතින් උදාහරණ සමග එතකොට වර්ධින්න තියෙන chance එක බොහොම අඩුයි. නැවත නැවත ඔයාලට cross refer කරලා බලන්න පුළුවන්. ඔයාලට වර්ධිනවා නම් කොතනද ඒ වර්ධින්නේ කියලා. ඉතින් රීඩින් සෙක්ෂන් එක හරි හැමෝටම අමාරු හින්දා තමයි මේ වීඩියෝ එක මට කරන්න හිතුනේ. ජෙනරල් නිකන් අයිඩියා එකක් දෙන්න. ඉතින් in depth ඕනේ නම් in depth review එකක් අවශ්‍ය නම් රීඩින් වලට self learning package එකේ separate videos තියෙනවා. ඉතින් කියපු නම්බර් එකට පිටිපස්සට ගිහිල්ලා බලන්න. නැත්නම් යට description එකේ බලන්න. WhatsApp message එකක් දාන්න. ඉතින් හැමදාම වගේ exam එක book කරලා වැඩ පටන් ගන්න. මොකද දැන් තියෙන තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් එක්සෑම් බුකින්ස් ටිකක් ඒ කියන්නේ මේක ජෙනරලි මං හැමෝටම කියන දෙයක්. ඒ කියන්නේ ඔයාට එක්සෑම් එක බුක් කරලා තියාගන්න කෝකටත් හොඳයි. එතකොට ඔයාට ටාගට් එකක් තියෙනවා මේ දවස් එනවා කියලා දැනෙනකොට ඔයාට ප්‍රැක්ටිස් කරන්න හිතෙනවා. ඔයා ඔක බුක් කරේ නැත්තම් සමහරවිට ඔයා එක්සෑම් කවදාවත් නොකර ඉඳී. හරි. සල්ලි අතේ තියෙනවා නම් බුක් කරලා දාන්න ළමයි. ඒක තමයි හොඳම දේ. ඉතින් අද හෙට අනිද්දා දිගටම එක්සෑම් කරන්න ඉන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා තමන්ගේ ටාගට් ස්කෝර් එකට යන්න පුළුවන් වෙන්න කියලා. thank you very much.